අපි සිරිපාදේ කරුණා කරන්න යන්නේ. Welcome to Rasara Samarasekara YouTube channel. මේ vlog එකේ තියෙන්නේ මගේ කෝඩුකාර සිරිපා ගමන. ඉතින් අපේ පවුලේ අකල නංගිලා හැමෝම එක්ක මේ ගමන යන්නේ. මෙතන ඉන්න හැමෝම පළවෙනි පාරම නෙමෙයි යන්නේ. හැබැයි මම නම් යන්නේ මුල්ම පාරට. ඉතින් සිරිපා කරුණා කරන්න කලින් මුලින්ම අපි උදේ කෑම කන්න ගියා මෙන්න මේ ලස්සන තැනට. මෙතන නම තමයි වාඩිය. ගැමි විදියට කෑම හදලා තියෙන හරිම ලස්සන තැනක්. සිරිපාද යන නිසා අපි හැමෝම වෙජිටේරියන් කෑම තමයි ගත්තේ. කෑම ටික පිළිවෙලට රසට තිබුණා. ඉතින් කාලා ඉවර වෙලා දැන් අපි ආයෙත් පිටත් වෙන්නයි යන්නේ. ගමන යන අතරතුරේදී අපි ගීතෙන් ගීතේ කර මෙන්න මේ විදියට තමයි ගියේ. ඉතින් අපේ අක්කලා නංගිලා හැමෝටම ලස්සන සින්දු කියන්න පුළුවන් නිසා අපි දිගටම ගීතෙන් ගීතේ කිය සින්දු කිය හරිම විනෝදයෙන් අපි මුලින්ම සමන් දෙවියන්ගේ ආශිර්වාදය ගන්න මේ යන්න හදන්නේ රත්නපුරේ සමන් දේවාලයට. සිරිපා කරුණා කරන්න කලින් සමන් දෙවියන්ගේ ආශිර්වාදය අරගෙන තමයි අපි එතනින් පිටත් වුණේ. ඉතින් මේ විදියට සමන් දේවාලයත් වැඳගෙන අපි ආයෙත් අපේ ගමන යන්න පිටත් වුණා. අවට පරිසරයේත් සිරි නරඹන ගමන් අපි මේ ගමන හරිම සතුටින් තමයි ගියේ. අපි හැටන් වලින් තමයි සිරිපා කරුණා කරන්න යන්නේ. ඉතින් මේ පැත්තෙන් යනකොට මේ සෝබාදහම පරිසරය හරිම ලස්සනයි. අපි යන අතර වාරේ පොද වැස්සකුත් වැටුණා. ඉතින් අපි ලස්සන බල මේ විදියට තමයි මේ ගමන ගියේ. ඊට පස්සේ අපි සිරිපාද යන්න කලින් දවල්ට කෑම කන්න තැනකට ගියා. එතනදිත් අපි වෙජිටේරියන් කෑම තමයි ගත්තේ. කෑම කාලා අපි ආයෙත් ඒ තැනිනුත් පිටත් වෙලා ගමන පටන් ගත්තා. ඉතින් බලන්නකෝ මේ පරිසරය කොච්චර සුන්දරයිද කියලා. හරිම ලස්සනයි. ඊළඟට අපි මේ ලස්සන තැනක් බලලා අපි හවස තේ බොන්න නතර කරා. එතනදී අපි සින්දු කිව්වා, තේ බිව්වා. මේ තියන්නේ හැල්ප හදාගෙන ඇවිත් තිබුණා, කට්ලට් හදාගෙන ඇවිත් තිබුණා. ඒවා කාලා එතන ටිකක් වෙලා කාලේ ගත කරලා ෆොටෝස් ගහලා තමයි අපි ආයෙත් සිරිපාදට යන ගමන පටන් ගත්තේ. ඉතින් ඔන්න ෆොටෝ ගගහ වීඩියෝ කර මෙතන ඉන්නකොට දන්නේම නැතුව ටිකක් හවස් වුණා. බලන්නකෝ ඒ ලොකේෂන් එකේ ලස්සන හවස අහස එතෙන්ට ලස්සනට පෙනුණා. මේ තියෙන මම එහෙම ගත්ත වීඩියෝ එකක් අහසේ. හරිම ලස්සනට අහස දැක්කා. ඉතින් ඊට පස්සේ අපි ඔන්න සිරිපාදට ඇවිත් ලෑස්ති වුණා. ඔන්න දැන් අපි හැටන් වලින් සිරිපාද යන්න පටන් ගන්නයි හදන්නේ. ජර්සි දාලා, ස්කැප් දාලා. මොකද අපි රෑ තමයි සිරිපා කරුණා කරන්නේ. රෑ 10ට වගේ තමයි සිරිපා කරුණා කරන්න ආරම්භ කරේ. ඒ නිසා හරිම සීතලයි. අපි ජැකට් දාගෙන ඒ අවශ්‍ය විදියට සූදානම් වුණා. මෙතන යන තැනම තියෙනවා ඕන හැම පහසුකමක්ම තියෙනවා. පිරිසිදු වෙලා යන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් අපි අපේ ගමන පටන් ගන්නවා.
බලමු මුලින්ම ඉස්සෙල්ලාම සිරිපාද යනකොට අපිට මොනවද ලැබෙන අලුත් අත්දැකීම් කියලා. සිරිපා කරුණා කරන්න පටන් ගන්නකොට නම් හැටන් එහෙම සිරිපාද යනකොට දිගටම මේ විදියට කඩ තියෙනවා මේ සිද්ධාලේපයෙන් අපිට ටික මහන්සි නොමිලේම තේ එකකුත් ලැබුණා. අපේ නංගි ලැබුණා ඒක. මුලින්ම අපිට ඊට පස්සේ හම්බ වෙන්නේ මෙන්න මේ සීත ගඟුල. සීත ගඟුලෙන් පිරිසිදු වෙලා තමයි හෝඩුකාර අය සිරිපාද යනකොට යන්න ඕනේ. එතෙන්දී කරන්න දේවල් ටිකක් තියෙනවා. දෙහි ගාලා පිරිසිදු වෙලා ඊට පස්සේ පඳුරක් ගැට ගහ ගන්න ඕනේ. පඳුරක් දීලා ඒ පඳුර එතනින් අතේ ගැට ගහනවා. ඒකත් ගැට ගහගෙන උඩටම ගිහිල්ලා ආයි එන ගමන් ඒ පඳුර එතනින් ගැට ගහලා යන්න ඕනේ. මුලින්ම සිරිපා කරුණා කරලා තියෙන අය මේ ගැන දන්නව ඇති. තාමත් සිරිපාද ගිහින් නැති කෙනෙක් නම් මෙන්න මේක මෙතනදී මේ වගේ දෙයක් කරන්න තියෙනවා. දෙහි අරගෙන යන්න ඕනේ. පඳුරක් අරගෙන යන්න ඕනේ. සීත ගඟුලෙන් ඔයාලට කැමති නම් නාන්න පුළුවන්. අපි එළියෙන් නාලා පිරිසිදු වෙලා ආපු නිසා නෑවේ නැහැ. මූණයි ඔළුවයි දෙහි ගාලා හොඳට සෝදගත්තා. ඉතින් එක දිගටම යන්නකොට අමාරු නිසා අපි නතර වෙවි තමයි මේ ගමන යන්නේ. දිගටම කඩ තියෙනවා. ඒ වයින් කෑම කන්න පුළුවන්, තේ බොන්න පුළුවන්. අවශ්‍ය ඕනම දෙයක් ගන්න පුළුවන්. හැබැයි උඩට යන්න ටිකක් මිල වැඩි. ඒ නිසා ඔයාලට අවශ්‍ය දේවල් පුළුවන් තරම් අරගෙන යන එක හොඳයි. කඩවලිනුත් ඕන දෙයක් ගන්න පුළුවන්. ඉතින් මේ සිරිපාද නගිනකොට මේ පඩි පෙළවල් හදලා තියෙන විදියත් එක්ක එක දිගටම නගිනවට වඩා අපිට සිග්සැග් ක්‍රමයට වගේ යනවා නම් ටිකක් කකුල් රිදෙන එක වගේ අඩු කරගන්න පුළුවන්. ඒ යන්න ක්‍රමයක් තියෙනවා. අපි ඉතින් ඒක අල්ලගත්තා. ඔන්න දන්නේම නැතුව ඉදිකටු පානටත් ඇවිත් තියෙනවා. මෙතෙන්දිත් කෝඩුකාර අය සිරිපාද යනකොට කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒ අවශ්‍ය දේවල් විකුණන තැන් තියෙනවා. පහළ ඉඳලම අවශ්‍ය ඉදිකට්ට, නූල්, බෝලේ ඒ දේවල් ගන්න තියෙනවා. රුපියල් 100ක් වගේ වුණේ. ඉතින් මෙතනින් පහන් මල් පහන් ඉතින් මේ විදිහට පූජා කරලා ඉදිකටු පහනේදී අපි කරලා ඊට පස්සේ මේ ඉදිකට්ටෙන් ඇත්තටම මේ සිරිපාදේ අත්දැකීම අපි හිතුවට වඩා හොඳ අත්දැකීමක් වුණා. හරිම විනෝදයි. ඒ කියන්නේ කවි කියනවා. ඒක මට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද උඩට නගින අය, පහලට බහින අය, සිරිපාදේ කරුණා කරන හැමෝම සිරිපාදේ කවි කිය තමයි යන්නේ. අපි සිරිපාදේ වන්දනා කරනකොට පාන්දර 4 වගේ වුණා. අපි ඊට පස්සේ වන්දනා කරලා එහෙම බහින ගමන් ඉර සේවයත් මෙන්න මේ විදියට බලන්න පුළුවන් වුණා අපිට. සිරිපාදේ උඩ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඉතින් අපි බහින ගමන් ගත්ත වීඩියෝ ටිකක් තමයි මේ තියෙන්නේ. අපිට නගින්න පැය 6ක් වගේ තමයි ගියේ. සිරිපා කරුණා කරලා පහලට බහින්නත් අපිට පැය 6ක් වගේ ගියා. ඉතින් මේ අපි පහලට යනවා. යන ගමනොත් ඉතින් එක දිගට යන්නත් බෑ. ටිකක් කකුල් අමාරුයි. හැබැයි හිතින් හිතන්න හොඳ නෑ අමාරුයි කියලා. කට වැරද්ද ගන්නත් හොඳ නෑ. පුළුවන් කියලාම හිතන්න ඕන. ඉතින් අපි යන අතරමඟදී මෙන්න මේ විදිහට අන්නාසි අච්චාරු කන්නත් ලැබුණා. අච්චාරු කඩයක් ළඟ නතර වෙලා කට්ටිය එක්ක. එතනත් ලස්සන view එකක් තිබුණා. මෙන්න මේ විදිහට අපි මැදක් හරියට සිරිපාදේ පහලට ඇවිල්ලා ඉදි තමයි මෙන්න මේ විදිහට මේ view එක පේන්නේ. ඒ ඈතින් පේන්නේ සිරිපාදේ කන්ද.
අපිට තව ආවා වගේම දුරක් යන්න තියෙනවා. අපි මෙතන නතර වෙලා ටිකක් ගිමන් හැරලා තමයි ගියේ. හැබැයි පහලට බහිනකොට එක දිගට නතර වෙලා ඉන්නත් හොඳ නෑ. එතකොටත් අමාරුයි. ඉතින් මෙන්න මේ විදිහට පහලට යනකොට එක තැනකදී මට කතා කරා තිලකයක් තියන්න එන්න කියලා. හාමුදුරු නමක් හිටියා එතන. එතනින් තිලකයක් තියාගන්න ගියාම කිව්වා ඉතුරුණු පූජා භාණ්ඩ තියෙනම් දෙන්න කියලා. ඉතින් මගේ ළඟ තිබුණ පූජා භාණ්ඩ ටිකකුත් මම දීලා එතෙන්ට පූජා කරලා ඊට පස්සේ අපි මේ විදියට කකුල් මසාජ් කරගත්තා. රුපියල් 100ක් වගේ ගානකට මේ විදියට මැෂින් එකකින් අපිට විනාඩි 10ක් ඊට පස්සේ උදේට කෑමක් කාලා මසාජ් එක මෙන්න මේක පුළුවන්. සබදාම ලස්සන බලාගෙන ගෙදර එන්න පිටත් වුණා. ඉතින් සිරිපාද වන්දනා ගමන හරිම සුන්දර අත්දැකීමක්. කොච්චර අපහසුතාවයක් දැනුණත් කොච්චර දුරක් ගියත් ඒක හරිම සුන්දරයි. ඒ වගේම අපි ගියේ පොය දවසේ. එතකොට හඳත් ලස්සනට පායලා තිබුණා. අපි සිරිපාදේ උඩට යනකන්ම අපිට ඉරසේවේ බලන්නත් පුළුවන් වුණා. ඉතින් ඔයාලත් සිරිපාදේ ගිහින් නැත්නම් අනිවාර්යෙන්ම ගිහින් බලන්න. Thank you for